ආයුබෝවන් මේ සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ උසස් පෙළ ඇඩ්වාන්ස් ලෙවල් ෆිසික්ස් භෞතික විද්‍යාව විෂය නිර්දේශය පිළිබඳව හැඳින්වීමක් කරන්න. මම අවුරුදු 35ක් පමණ රජයේ පාසල්වල සහ පෞද්ගලික පන්තිවල භෞතික විද්‍යාව විෂය පිළිබඳව උගන්වලා දැනට විශ්‍රාම සුවයෙන් ඉන ගුරුවරයෙක්. මීට අදාළව ඔබට පාඩම් සහ පරීක්ෂණ විස්තර බලන්න කැමති නම් YouTube එකේ සුනිමල් ජේ කියලා සර්ච් කරන්න. SUNIMALJ සුනිමල් ජයසිංහ කියන එකකින් එන්නේ සුනිමල් ජේ කියන කොටස. YouTube එකේ හරි නැත්නම් බ්‍රවුසර් එක Google බ්‍රවුසර් එකේ හරි ගාලා සර්ච් කරන්න. ඔයාලට පුළුවන් දැනට අවුරුදු 15කට විතර කලින් ඉඳලා අතුල් කරලා තියෙන භෞතික විද්‍යාවට අදාළ වීඩියෝස් බලන්න, සිද්ධාන්ත පුනරීක්ෂණ, පෞද්ගලික විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම, පරීක්ෂණ ආදී සහ ඊට අමතරව තව ඉතින් විනෝදාත්මක වීඩියෝස් ටික. අද බලමු එහෙනම් දැන් මේ විෂය නිර්දේශය ගැන සාකච්ඡා කරන්න. මම බලාපොරොත්තු වෙන එක සඳහා කිසිම අය කිරීමක් නොකර ඔයාලට පාඩම් ටිකක් කියලා දෙන්න. මේ පිළිබඳ උනන්දුවක් තියෙන අය WhatsApp වලට මැසේජ් කරලා සාකච්ඡා කරන්න පුළුවන්. මගේ WhatsApp අංකය 94යි 71යි 61යි 48යි 256 94යි 71යි 61යි 48යි 256. අවශ්‍ය නම් ඔබ ඉගෙන ගන්නකොට දැන් පුනරීක්ෂණ වෙන්න පුළුවන්, නැත්නම් ලබන වසරේ ඉඳලා අලුතෙන් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. මතුවෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න උනත් මේ WhatsApp අංකය මතක තියාගන්න. ඊට අමතරව තව මගේ වෙබ්සයිට්ස් තියෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. දැන් අපි විෂය ගැන කතා කරන්න බලමු. හැඳින්වීම. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව 12-13 ශ්‍රේණි විෂය නිර්දේශය 2017 සිට ක්‍රියාත්මක වේ. විභාග දෙපාර්තමේන්තුව විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය මහරගම ශ්‍රී ලංකාව www.nie.lk. මුලින්ම බලන්න මේ අවුරුදු දෙකේ උසස් පෙළ පන්තියේදී හදාරන්න තියෙන ඒකක ගණන. මුළු විෂය නිර්දේශයේම තියෙන ඒකක 11ක් තියෙනවා. 1 මිනුම, 2 යාන්ත්‍ර විද්‍යාව, 3 දෝලන තරංග, 4 තාප භෞතිකය, 5 ගුරුත්ව ක්ෂේත්‍රය, 6 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය, 7 චුම්බක ක්ෂේත්‍රය, 8 ධාර විද්‍යුතය, 9 ඉලෙක්ට්‍රොනික විද්‍යාව, 10 පදාර්ථ යාන්ත්‍රික ගුණ, 11 පදාර්ථ විකිරණ. මිනුම, යාන්ත්‍ර විද්‍යාව, දෝලන තරංග, තාප භෞතිකය, ගුරුත්ව ක්ෂේත්‍රය, ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය, චුම්බක ක්ෂේත්‍රය, ධාර විද්‍යුතය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථ විකිරණ. බලමු කොහොමද මේකට කාලඡේද වෙන් කරලා තියෙන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරලා තියෙන ආකාරය. මිනුම සඳහා පළවෙනි ඒකකයට කාලඡේද 30යි. කාලඡේද 30ක් සාමාන්‍යයෙන් පාසල්වල දිනකට කාලඡේද දෙකක් තියෙනවා. භෞතික විද්‍යාව හෝ විද්‍යා විෂයන් වලට ගණිත සමහර විට ඊට වැඩි වෙන්න පුළුවන්. ඊට තිබෙන පරිදි සාමාන්‍යයෙන් 2යි. ඒකට සතියකට 10යි. මිනුමට කාලඡේද 30යි දීලා තියෙන්නේ. සතියකට 10යි නම් සති 3යි. සති 3කින් මිනුම ඒකකේ අවසන් කරන්න ඕනේ. මොකද දෙවෙනි එකේ අපි කිව්වේ. ඔව්.
භෞතික රාශි හා සමාන යාන්ත්‍ර විද්‍යාව. යාන්ත්‍ර විද්‍යාවට කාලඡේද 110යි. බලන්න කොච්චර කල්ද කියලා. කාලඡේද 110ක් කියන්නේ සතියට 10යි, සති 11යි, මාසයකට සති 4යි, මාස දෙකකට සති 8යි, මාස දෙකකුත් සති 3යි යාන්ත්‍ර විද්‍යාවට තියෙනවා. ඊළඟට මොකද්ද කියලා මතක් කරන්න. ඔයාලට පුළුවන් ෆෝස් කරලා අවශ්‍ය නම් සටහන් කරගන්න, සටහනකුත් ලියා ගන්න. දැනට මේක සවන් දීමෙන් පමණක් බලමු. මිනුම යාන්ත්‍ර විද්‍යාව කියවා දෝලන හා තරංග තුන. ලියාගෙන තිබ්බනම් හරියද බලන්න. ඔයාලට පුළුවන් මේ විෂය නිර්දේශ PDF ෆයිල් වශයෙන් ඩවුන්ලෝඩ් කරගන්න. NIE වෙබ්සයිට් එකට ගිහිල්ලත් පුළුවන්. තව නිකම්ම ගෙවුවත් බ්‍රවුසර් එකේ ගන්න. Advanced Level Physics Syllabus. තව තියෙනවා ගොඩාක්. handbooks, ගුරුවත් පොත්, පරීක්ෂණ ලයිස්තු, පරීක්ෂණ සටහන් ඔය වගේක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් මේක බලමු. මිනුම 30යි, යාන්ත්‍ර විද්‍යාවට 110යි, දෝලනා තරංග වලට කාලඡේද 100යි. සතියට කාලඡේද 10යි. සති 10ක් දෝලනා තරංග සති 10ක් කියන්නේ මාස කීයක්ද? ඔව්. මාස දෙකමාරක්. ඊළඟට මිනුම යාන්ත්‍ර විද්‍යාව දෝලනා තරංග තාප භෞතිකය 60යි. කාලඡේද 60යි. සතියකට 10යි, සති 6යි. මාස එකමාරයි. තාප භෞතිකයට. මිනුම යාන්ත්‍ර විද්‍යාව දෝලනා තරංග තාප භෞතිකය අපි බලමු ආයතරයක්. හරිද කියලා. ඒකක හතරක් ගැන කිව්වා. පස්වෙනි එකට 20යි බලමු පස්වෙනි එක මොකද්ද කියලා. පස්වෙනි එකකේ ගුරුත්වජ ශේෂ්ත්‍රය. මොනවාද ටිකක් බලගන්නකෝ. ගුරුත්ව ශේෂ්ත්‍රය, ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රය, චුම්බක ශේෂ්ත්‍රය, ධාරා විද්‍යුත්ය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථ විකිරණ. කීයද? කාලඡේද 20යි. මාස 2යි. ඊළඟට ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රය. කාල පරිච්ඡේද පීරියඩ් 60යි. සති 6යි. මාස එකමාරයි. ඊළඟට 7 චුම්බක ශේෂ්ත්‍ර 40යි. පීරියඩ් 40යි. සති 4යි. මාසයයි. ඊළඟට ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය කියන්නේ 8 වෙනි එක කියන්නේ ධාරා විද්‍යුතය බලමු. 1 2 3 4 5 6 7 8 ඔව්. කාලඡේද 70යි. කොච්චරද කාලේ? මාසයකට සතියකට 10යි. එතකොට සති 7යි. මාසෙකුත් සති 3යි. ධාරා විද්‍යුතය ළඟට බලමු. ඉලෙක්ට්‍රොනික විද්‍යාව 9 40යි. ඉලෙක්ට්‍රොනික විද්‍යාවට 40යි. සති 4යි. එක මාසයයි. පුළුවන් වෙයිද? දැන් ක්ලාස් වල යනවා නේ ප්‍රයිවට් ක්ලාසස් වල. මුල් දවස් වල බබා වාගේ පැය 5ක් විතර අදිනවා. බොහොම ලස්සනට වානම්මනම් කියනවා, බණ කියනවා. අන්තිමට මොකද වෙන්නේ? සිලබස් ඉවර කරගන්න බැරුව හැම අවුරුද්දෙම කරන වැඩක් නේ. ඉවර කරගන්න ඕනේ නැත්නම් සේප් න්‍යායනේ මොකක් පන්ති වල. අන්තිමට වැඩියෙන් ක්ලාසස් දානවා. එක දවසෙන් යුනිට් එකක් ඒකකයක් ඉවර කරනවා. එහෙම නැත්නම් වෙන ක්ලාස් එකකට ජොයින් වෙන්න කියනවා. ඔය ඔක්කොමත් කරලා ගොඩක් ඉතුරුත් කරනවා. හුඟක් පන්ති වල. ෂේප් න්‍යාය. නැත්නම් ටියුට්ස් ගහලා සටහන් පොත් වගේ ගහලා බෙදනවා. තනියෙන් කරගෙන ඉල කියලා. ඇත්තද කියලා හොයලා බලන්න අලුතෙන් යන අය. පන්ති එකට යනවා නම් පරිස්සමින් තෝරගන්න. හුඟක් ඉන්නේ බොරුකාරයෝ. හම්බ කරන බිස්නස් කාරයෝ. ඊළඟට 10 වෙනි එකකය. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. කොච්චරද කාලය? 40යි. පීරියඩ්. සති 4යි. එක මාසයයි. අන්තිමට පදාර්ථ විකිරණ පීරියඩ් 30යි. සති 3යි. හැදිලි. සාමාන්‍යයෙන් අපි පීරියඩ් 10ක් දැම්මට සතියකට. ඕකෙන් එක දවසකවත් ප්‍රැක්ටිකල් වලට ගන්නවා. එතකොට පීරියඩ් 8යි එන්නේ. තියරි වලට. හදලා ගන්න බලන්න. සාමාන්‍යයෙන් නම් ඔය පරීක්ෂණ ෂේප් න්‍යාය ඒක ඉස්කෝලේ වලත්
පරීක්ෂණයේ ප්‍රැක්ටිකල් වෙන් කරලා තිබ්බත් හුඟක් අය උගන්වනවා ප්‍රැක්ටිකලුත් පොතේම තමයි කරන්නේ. ලැබ් එකේදී ලැබ් සාමාන්‍යයෙන් ඒ ලෙවල් ලැබ් එකක් තියෙන්න ඕනේ 1AD පාසල් වල ජාතික පාසල් වල එහෙම. ලැබ් එකට යන්නේ නැතුව පන්තිම ප්‍රැක්ටිකල් කරන අය ඉන්නවනේ. ක්ලාසස් වලත් එහෙමනේ වීඩියෝ එකකින් තමයි ප්‍රැක්ටිකල් කරන්නේ. අතපත ගාලා නෙමෙයි. අතපත ගන්න chance එකක් නැහැ. වීඩියෝ එකකින් පෙන්නන්නේ. එක්සෑම් එකට ගියාම දෙලොව රත් වෙයි. අපි බලමු තව ඉස්සරහට. බොහොම ස්තුතියි.